අපි මම හිතන්නේ අපි ඔක්කොම එකගයි මේක අවුල් පද්ධතියක්. හරි මේක මේ ලස්සන නිකන් හොඳට සිස්ටමැටිකලි හැදිච්ච කවුරු හරි වාඩි වෙලා ලස්සනට ඩිසයින් කරපු එකක් නෙවෙයි. හරි මේක අවුල් වෙලා තියෙන්නේ හොඳටම පද්ධතිය අවුල්. අවුල් පද්ධතියක් අවුරුදු ගණනාවක් තිස්සේ අත්නෝමතික විදියට අතනින් මෙතනින් තීන්දුව අරගෙන විනාශ වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. හරි එතකොට මේ අපිට මේ නිකන් ලස්සන මොකක් හරි අර බ්ලැන්ක් ස්ලේට් තැනකින් ඉඳගෙන නෙවෙයි අපි මේක ගොඩනගා ගන්න තියෙන්නේ. අවුල් තියනවා ගණනාවක්. මේක අධ්‍යාපන පද්ධතිය ගැන විතර නෙවෙයි රටම ගත්තත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. හදාන්න පටන් ගන්න එපා කොතනින් හරි මේක මේ දැන් මේ ඇති මේක ඉවරයි මේක ඉවර කළා දැන් අපි මේක ගොඩනගා ගන්න ඕනේ. ඒක ගොඩනගන එක ක්‍රියාවලියක්. මම හිතන්නේ ඒක ඔබතුමියලා හොඳට දාන්න එක මේක ක්‍රියාවලියක්. සියලුම ප්‍රශ්න එක වෙලාවෙම අපිට ආමන්ත්‍රණය කරන්නත් බෑ. ඒ නිසා මේක අමාරු ක්‍රියාවලියක්. ආණ්ඩුවක් විතරක් මේක කරලා හරියන්නේ නැහැ. මේ පරිවර්තනය ගැන අපි ඔක්කොමලා කතා කරාට ෂෝක් පරිවර්තනය කරමු කියලා හැමෝම එකඟ වුණාට පරිවර්තනයේදී අපිත් පරිවර්තනය වෙන්න ඕනේ කියලා කතා කරන්න පටන් ගත්තම එතකොට ඒ කැමැත්ත හැමෝගෙම එහෙමම නැහැ. හරිද? හැබැයි පද්ධතියක් පරිවර්තනය කරන්න නම් අපිත් පරිවර්තනය වෙන්න වෙනවා. හරි පද්ධතිය කියන්නේ අපි. එතකොට ඒ පරිවර්තනය අපි තුලින්ම සිද්ධ වෙලා මේ අවුල් සිස්ටම් එකක් මේ තියෙන ප්‍රශ්නات ලියන ගමන් අලුත් එකකුත් හදාන්න උත්සාහයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හැප්පෙන්න කරුණු ඉදිරියටත් තියෙයි. මේවා ලිහ එකින් එක එනේන විදියට අපි මේවට මූණ දෙමින් විසඳුම් සාකච්ඡා කරමින් විසඳුම් හොයමින් තමයි ඉදිරියට යන්න වෙන්නේ. right ඉතින් ඔබතුමියලා ඉදිරිපත් කරපු සියලුම කරුණු මං කියන්නේ ඒවා හරි. මට මේ මොහොතේ ඒවා ඔක්කොටම විසඳුම් තියෙනවද නැහැ. හැබැයි මේක අපි හදන්න පටන් ගන්න එපැයි. ඒක තමයි අපි කරන්නේ. ඉතින් ඒක අපි කරගෙන යමු. මං හිතනවා අපි ඒ නිසාම තමයි ওই ප්‍රශ්න කීපයක් මේ මතු කරපු ප්‍රශ්නත් එක්කත් අපි ඔය අධ්‍යාපන කවුන්සිලය කියන එකට බරක් දෙන්නේ. අපි හිතනවා ඒක හරහා ඔය මෙතන මතුවෙච්ච ගොඩක් දේවල් අපිට ලියා ගන්න පුළුවන්. ඒක අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන සියලුම සේවාවන් වලට අද ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විතරක් නෙවෙයි ඒ සේවාවන් පහටම අදාළ කරගෙන තමයි අපි ඒ කවුන්සිලය හදන්නේ. ඒතකොට මේ සමහරක් ගැටලු අපි හිතනවා එතන අපිට සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒකට අපි අවධානය දෙන්න ඕනේ. ඒකට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒක අපි ඉක්මනට හොඳට හදාගෙන ඒ ජාත්‍යන්තර උදාහරණ දිහාත් බලලා කොහොමද මේක ශක්තිමත් ආයතනයක් වගේ මට්ටමට ගන්න කියන එක අපි කතා කරගෙන ඒක අපි එකතු වෙලා හදා ගන්න ඕනේ. තව එකකුත් තියෙනවා. දැන් මම දැන් SLAs ඔෆිස් කට්ටියට කතා කරාම එනවා ප්ලෑනින් සර්විස් එක ගැනයි SLES එක ගැනයි ප්‍රශ්න. ඕගොල්ලෝ එක කතා කරාම එනවා SLAs එකයි SLPS එකයි ගැන ප්‍රශ්න. හරි. අපිට තියෙන්නේ මේ රට හදන්නයි මේ අධ්‍යාපන ක්‍රමය හදන්න. ඇත්තම කතාව මම කියන්නේ මට අදාළ නැහැ SLAs ද SLPS ද SLES ද කියන එක මට ඇත්තටම අදාළ නැහැ. සමා වෙන්න එහෙම කිව්වට අදාළ නැහැ කියන්නේ මම මේ අර්ථේ. දක්ෂයා කොහෙද ඉන්නේ? හැකියාව තියෙන එක්කෙනා කොහෙද ඉන්නේ? මේ වෙලාවේ මේ වැඩේ කරන්න පුළුවන් එක්කෙනා කොහෙන්ද මතුවෙන්නේ? මට නම් කොහෙන් ආවත් මම අපි හදන්නේ මේ පුද්ගලයා මතු කරලා ගන්න මේ වෙලාව. මේ මොකද මේ අවුල් සිස්ටම් එකනේ. අවුල් සිස්ටම් එකක මේ ලස්සන්ට මේවා හොඳට සංවිධානය වෙලා එහෙම නැති අවස්ථාවක අපි ඉන්නේ කොහෙන් හරි මේක හදන්න ඕන මානව සම්පත කොහෙන් හරි එකතු කරගන්න. එතකොට අපිට ඇත්තටම මේ වෙලාවේ සේවාවන් අතර තියෙන මේ පොඩි රණ්ඩු ටිකක් අර තියෙන ගැටන මං බැගෑපත් වෙලා ඉල්ලා සිටිනවා පොඩ්ඩකට අපි පැත්තකට දාමු. දක්ෂ අය ඉදිරියට එන්න කොතන හිටියත් ඒකට අපි ඉඩ තියනවා මේකට. දක්ෂ අය ඕන තරම් ඉන්නවා. නිර්මාණශීලී අය ඕන තරම් ඉන්නවා මෙතනත් ඉන්නවා. ඒක මට පේනවා දැනෙනවා. නමුත් අපේ මේ සංස්කෘතිය තුල කියන්නේ මම කියන්නේ මේ අපේ තියෙන මේ රාජ්‍ය සේවයේ සංස්කෘතිය, දේශපාලන සංස්කෘතිය මේ සියල්ල තුරම අපිව මොකක් හෝ එකක හිර කරලා තියෙන්නේ.
ඒ දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, නායකත්වය එළියට එන්නේ නැතුව අර ලොකු දේ දකින්න නැතුව අනාගතය දකින්න නැතුව පරිකල්පනය කරන්න තියෙන එක දකින්න නැතුව ඉස්සරහට වෙන්න ඕන දේ දකින්න නැතුව අපිව මේ පොඩි තැනක හිර කරලා එතනම අඹර තියාගෙන ඉන්නවා. මොන පුහුණු වීම ගියත් අපිට අවශ්‍ය මෙන්න මේකෙන් කැඩිලා එන පුද්ගලයා. කඩාගෙන එන්න පුළුවන් පුද්ගලයා. මොකද මේ අපි මේ කරන්නේ ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. පරිවර්තනයක්. ඒතකොට මේ පරිවර්තනය කරන්න බෑ නිකන් මේ කොටුවෙම ඉඳගෙන මේක ඇතුළෙම කැරකි මේක ඇතුළෙම තියෙන ප්‍රශ්න දිහා බල මේක ඇතුළෙම ප්‍රශ්න විසඳන්න දඟල ඉඳලා හරියන්නේ නැහැ. මේක ට්‍රාන්ස්ෆර්මේෂන් එකක්. මේ රටට මේ අධ්‍යාපනයට ලැබිලා තියෙන අවස්ථාවක් ඇත්ත පරිවර්තනයක් කරන්න. ඒතර මම ඔබතුමියලාගෙන් ඉල්ලා සිටින්නේ අන්න ඒ අභියෝගේ බාර ගන්න. මේ හරිම අසම්පූර්ණ ප්‍රශ්න රාශියක් තියෙන අවුල් වෙච්ච පද්ධතියක් තමයි අපි වෙනස් කරන්න හදන්නේ. හරි එතකොට සියල්ලම එකපාරට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ ක්‍රියාත්මක කරන්න යන පරිවර්තනය තුලත් විෂයමාලා වෙනස් කිරීම එකයි. හැබැයි මෙච්චර කාලයක් විෂයමාලා වෙනස් කරා අනිත් ඒවා හරියට වුන්නේ නැහැ කියලා අපේ මතය. විෂයමාලා වෙනස් කරනවා ඒක හරි. කියන්නේ කන්ටෙන්ට් එක පුහුණුව ධාරිතාව වර්ධනය මානව සම්පත වර්ධනය කියන එක දෙවනි කුළුණ. ඒක නිසා තමයි අපි විද්‍යාපීඨවල ඉඳන් ගුරු පුහුණුවේ ඉඳන් SLES principal service training ද ඔක්කොම ගැන අපි මානව සම්පත වර්ධනය කිරීම තවත් කුළුණක්. යටිතල පහසුකම් කියන එක තුන්වෙනි කුළුණ. ඒ කියන්නේ අපි මේ මොනවා කරන්නත් හරියට පාසලක් තියෙන්න ඕනේ. හරි පාසලේ අවශ්‍ය පහසුකම් තියෙන්න ඕනේ. බාගෙට හදපු බිල්ඩින් උයි අරවා මේවා එක බෑ. ඉදිරියට තාක්ෂණිකව දියුණු එවැනි පද්ධතියක් අපි හදා ගන්න ඕනේ. හතරවෙනි එක මේක පිළිබඳ සමාජ සංවාදයක් අවශ්‍යයි. හොඳ සංනිවේදනයක් අවශ්‍යයි. මේක අපි ටික දෙනෙක් විතරක් කතා කරලා අපි ටික දෙනෙක් විතරක් ඔළුවේ තියලා හරියන්නේ නැහැ. මේක එළිය සාකච්ඡා වෙන අපි නිරන්තරයෙන් අපේ ගෙවල් වල බස් එකේ යනකොට කෝච්චියේ යනකොට කතා වෙන මාතෘකාවක් බවට පත්විය යුතුයි. ඇසෙස්මන්ට් ක්‍රමය වෙනස් කරන එක. කරිකියුලම් එක විතරක් නෙවෙයි ඇසෙස්මන්ට් ක්‍රමයක් වෙනස් කරනවා. මේ පහම සමගාමීව සිද්ධ විය යුතුයි. පහම සමගාමීව සිද්ධ වෙන තමයි අපි සැලසුම් කළ තියෙන්නේ. ඔබ හිතන්න පුළුවන් මේක මොන තරම් අභියෝගයක්ද කියලා. මොන තරම් අභියෝගයක්ද කියලා ඔබට හිතන්න. අපිට තෝරා ගැනීමක් තිබ්බනම් අපි අවුරුදු 5ක් විතර මේකට සැලසුම් කරනවා. එහෙම අපිට කරන්න ලක්ෂරි එකක් නැහැ. මොකද අපිට අවුරුදු 5ක් ඉන්න බෑ මේක ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි මේක ඒ අභියෝගය බාර අරගෙන 2026 ඉඳන් මේක ආරම්භ කරන්න අපි අදිෂ්ඨාන කරගෙන ඉන්නේ. එතකොට වැඩ කරන්න වෙනවා මේක වෙනුවෙන්. හරි හදාගෙන යන්න වෙනවා. මේක පර්ෆෙක්ට් සිස්ටම් එකක තුල ඉඳගෙන නෙවෙයි අපි මේක කරන්නේ. රයිට්? ඉතින් ඒ නිසා අභියෝගය බාර ගන්න කියලා මම ඉල්ලා සිටින්නේ. අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන ගියේ නැත්නම් මේක වෙන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ. රයිට්? ඉතින් ඒ නිසා මේක කරමු. කොහොම හරි කරන්න ඕනේ. මේ තැන මේක හදන එක අපි කොතනින් හරි පටන් ගන්න ඕන. ඒක අපි කරමු කියන එක තියෙන ප්‍රශ්න. සර්විස් වල තියෙන ප්‍රශ්න, පඩිවල තියෙන ප්‍රශ්න, වැටුප් විෂමතා ඒ ඔක්කොම අපි දන්නවා. හොඳින් දන්නවා. ඉතින් මේ ප්‍රශ්න මට හොඳට තේරෙනවා. හැබැයි ඒවට විසඳුම් හොයලා අපි මේක කරන්න ගියොත් නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා හොයමින් තමයි මේක කරන්න වෙන්නේ. අපේ ඉලක්කය උනේ 106 දක්වා යන්න. මේ අවුරුද්ද එක වෙන්නේ මම හිතන්නේ එන අවුරුද්දේවත් වෙයි කියලා. හරි මේ තියෙන ආර්ථික තත්ත්වය තුළ හැබැයි ඒ ඉලක්කය අපිට තියෙනවා. 106 වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. ඒ දෙකෙන්ම අපිට අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි වෙනවා. මේ අපාරත් අපි මුදල් ප්‍රමාණය වැඩි කරලා තියෙන්නේ. මේ මුදල් ප්‍රමාණය ඔබතුමන්ලා කියනවානේ මුදල් නැහැ කියලා. රයිට්? මේ පාසල්වල අපිට ආපු චෝදනාව මොකද්ද? අමාත්‍යාංශයේ ගිය අවුරුද්දේ වියදම් කළා තියෙන 50%යි. බිලියන 19ක් වෙන් වෙලා 9යි වියදම් කළා තියෙන්නේ. එතකොට එහෙම තත්ත්වයක් තියෙද්දි මට භාණ්ඩාගාරයත් එක්ක මුදල් අමාත්‍යාංශයත් එක්ක සටන් කරන්න බෑ 106 දෙන්න කියලා. අහන්නේ එහෙනම් කොහොමද වියදම් කරන්නේ කියලා. එතකොට අපි මේක කාර්යක්ෂමද? එතකොට අපිට මේ අවුරුද්දේ තියලා තියෙන අභියෝගය මොකද්ද? දීලා තියෙන හැම සතේම වියදම් කරන්න ඕනේ. දීලා තියෙන හැම සතේම වියදම් කළා මදි කියලා පෙන්නුවම තමයි අපිට එන ඊළඟ අවුරුද්දේ කියන්න පුළුවන් හරි දැන් අපිට දෙන්න තව කියලා. නැත්තම් මේක කරන්න බෑ. හරි ඉතින් ඒ නිසා මේ සියල්ලමත් එක්ක තමයි අපි සටන් වදින්නේ මේක අරගලයක්. මේක නිකන් මේ
ස්මූත්ලි යන මොකක් හරි කවුරුවත් හදලා දෙන පාරක් නැහැ. අපිම මේක හදා ගන්න වෙනවා. අරගල කරලා දිනා ගන්න වෙනවා. අරගල කළා කොහොම හරි මේක හදන්නත් ඕනේ.